මැද පෙරදිග කලාපයෙන් අතිශය තීරණාත්මක පුවතක් වාර්තා වනවා. බෝමෝස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක ප්‍රතිකාර දක්වමින් ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රබල ප්‍රහාර මාලාවක් ක්‍රියාත් කර තිබෙනවා. එහිදී ඇමරිකානු බලයන් විසින් ඉරානයේ මිසයිල් සහ ඩ්‍රෝන යානා ගබඩා වෙත දෙන්ම ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද මෙලෙස දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින උණුසුම් තත්ත්වයේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්‍රූත් සෝෂල් දිනමේ සටහනක් ලබා තිබෙනවා. ජනාධිපතිවරයා ඒ සඳහන් කර ඇත්තේ දෙරට අතර පැවති සටන් විරාම අභියුසුම ඉරානය විසින් නැවත වතාවක් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි. එමෙන්ම ඉරානය කිසිදාක පාඩමක් ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවද ජනාධිපතිවරයා පවසා සිටිනවා. ට්‍රූත් සෝෂල් දිනුම ඔස්සේ වැඩිදුරටත් අදාළ දක්වන ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී ඉරානය සමග සාධාරණ ලෙස කටයුතු කිරීමට තමන්ට නොහැකි බවයි. ඊට පෙර තමන් විසින් ඉතාමත් සාර්ථක ලෙස ආරම්භ කරන ලද මිලිටරි ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ඉදිරියේදී සිදු නැති බවත් යම් හේකින් එසේ කිරීමට සිදුවහොත් ඉරානින්න ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදාටම නැති වී යනු ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ටෙඩි සුවරෙන් අනතුරු අඟවා සිටිනවා.